එතකොට මේ වීඩියෝ එක ගන්න අපේ රචනා ප්‍රෝග්‍රෑම් එකේ දෙවෙනි දවස්. දෙවෙනි දවසේ අදාළ රචනා මාතෘකාවට දාලා ඉක්මනට පොඩ්ඩක් තියර ටික මතක් කරලා රචනාවට දාලා පොයින්ට්ස් ටික ඔයාලට පොඩ්ඩක් මතක් කරගෙන වීඩියෝ එකක් තමයි මේ කියන්නේ. එතකොට අද දවසේ අපේ රචනාව තියෙන්නේ පූටිකා විවෘත වීමේ සහ වැසීමේ යාන්ත්‍රණය විස්තර කරලා ඒකේ ක්‍රියාකාරීත්වයට බලපාන සාධක ටික විස්තර කරන්න තියෙනවා. ඊට අමතරව කෙටි සටහනක් තියෙනවා තුලාශ්ම කල්පිතේ. හරිද? හරි. පූටිකා විවෘත වීමේ හා වැසීමේ යාන්ත්‍රණය තමයි ෆුල් එසේ එකට දීලා තියෙන්නේ. ඒක අපි මේ පාර අනුමාන කරන රචනා මාතෘකාව. මොකද මේකද වෙන්නේ? පූටිකා විවෘත වීම හා වැසීමේ යාන්ත්‍රණය. පූටිකා වැහෙන්නේ කොහොමද? විවෘත වෙන්නේ කොහොමද? ඔන්න ඕක තමයි කතා කරන්නේ. හරිද? මම මේකේ පොඩ්ඩක් රූපයක් ඇඳලා බෝඩ් එකේ පැහැදිලි කරනවා. ඒකත් එක්ක ඔයා ඉක්මනට ලස්සනට තීර ටික චුට්ටක් මතක් කරගන්න. හරිද? මතකද පූටිකාවක ව්‍යුහය? පූටිකාවක ව්‍යුහය අපි කිව්වා මේ පූටිකාව දර්ශීය වශයෙන් බෝංචි බීජ පැලයක් තියෙනවා කියන. මෙන්න මෙහෙම හරිද? මේ තියෙන්නේ පාලක සෛල. එතකොට මේ වගේ වටේක ඉන්නවා කවුද? යාබද අපි චර්මීය සෛල ඉන්නවා. හරිද? යාබද අපි චර්මීය සෛල ඉන්නවා. මේක තමයි පාලක සෛල කියලා කිව්වේ. මේක තමයි අපි කියන්නේ පූටිකා සිදුර. හරිද? පූටිකා සිදුර. මේවා අපි කිව්වා අපි චර්මීය සෛල. මේවා පාලක සෛල. හරිද? එතකොට මතකද පූටිකා මේ පාලක සෛල වල විශේෂ ලක්ෂණ? පාලක සෛල ගත්තෙන් පස්සේ එයාගේ අපි කිව්වා හරිතලාව දරන එකම අපිචර්මීය සෛල විශේෂය තමයි පාලක සෛල කියන්නේ. හරිද? මෙයාගේ හරිතලාව තියෙනවා. හරිද? හරිතලාව තියෙනවා නම් මොකක්ද එයාට කරන්න පුළුවන්? ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. එහෙනම් ආලෝක ප්‍රතික්‍රියාවෙන් මෙයාට ATP හැම හදා ගන්න පුළුවන්. හරිද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මෙයා ATP හදනවා කියලා. ඒ ATP අපි මේ කතා කරන කතාව ඉස්සරහට ඕනවා. හරිද? එනවා නම් හරිතලාව තිබ්බ යාට ATP හදන්න පුළුවන්. හරි. ඊට අමතරව මේ පාලක සෛල වල ගත්තොත් ළමයි පාලක සෛල වල මෙන්න මේකට අපි කියන ඇතුළු බිත්තිය. පාලක සෛල වල ඇතුළු බිත්තිය කියන්නේ පූටිකා සිදුරත් එක්කම තියෙන බිත්තිය. මෙන්න මේක. හරිද? මේක ළමයි සාපේක්ෂව අපි කියනවා ඝන කමින් වැඩි කියලා. සාපේක්ෂව ඝන කමින් වැඩි කාට සාපේක්ෂවද? මෙයාගේ පිටත බිත්තියට සාපේක්ෂව ඝන කමින් වැඩි කියලා කියනවා. හරිද? පිටත බිත්තියට සාපේක්ෂව ඝන කමින් වැඩි. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත භාවයෙන් අඩුයි. අප්‍රත්‍යස්තයි කියලා කියනවා. හැබැයි එයාට සාපේක්ෂව එයාගේ පිටත බිත්තිය ගත්තොත් තුනී නම්‍යශීලී ගතියක් තියෙනවා. හරි මේකයි වෙන්නේ. දැන් යාවද අපි චර්මීය සෛල වල දැන් මධ්‍යරික්තක එහෙම තියනවා ඉතින් මේ වගේ අයන වර්ග ගොඩක් තියෙනවා. දැන් මේකෙදි අපි කතා කරන්නේ මේකේ තියෙන මේ පොටෑසියම් අයන ගැන. මේක කල්පිතයක් ඇත්තටම හරිද? මේ K+ යන්ද කල්පිතය කියන එක එස්මෙන් තමයි විස්තර වෙන්නේ. මෙහෙම වෙනවා ඇති කිය. කල්පිතයක්. දැන් මෙන්න මෙහෙම දෙයක්. හරිද? දවල් කාලෙට මේ යාවද අපි චර්මීය සෛල වල ඉන්න පොටෑසියම් අයන ඉන්නවනේ. මෙයා මොකද කරන්නේ? පාලක සෛල වලට මේ පටල හරහා ගමන් කරනවා. මෙයා මේ විදිහට පාලක සෛල වලට ගමන් කරනවා. එතකොට මෙයාට මෙහෙම නිකන් ගමන් කරන්න බෑ. මෙයා ශක්තියක් වැය කරලා තමයි ගමන් කරන්න ඕන. ශක්තියක් වැය කරන්න දැන් කොහෙන්ද ශක්තිය? මතකද මම මුලින් කිව්වා මෙන්න මේ පාලක සෛල වල හරිතලව ප්‍රභා සංශ්ලේෂණයේ ATP හදනවා කියලා. අන්න ඒ ATP වල ශක්තිය පාවිච්චි කරලා පොටෑසියම්ට පුළුවන් දවල් කාලේ පාලක සෛල වලට යන්න. හරිද? ඔය විදිහට මොකද වෙන්නේ? පාලක සෛල වලට මෙයා මෙහෙම ගමන් කරනවා. ගමන් කරෙන් පස්සේ මෙන්න මේකේ ඇතුලේ පාලක K+ කියන ඒවා එක්රැස් වෙනවා. හරිද? K+ කියන එක එක්රැස් වෙනවා. මම මේ වෙලාවේ දැන් මම මුලින් ඇන්දේ මේ පූටිකාව තියෙන ව්‍යුහයනේ. මම මේක පොඩ්ඩක් වහලා දාන්න. දැන් මේ සිදුර වලට පේන විවෘත වෙච්ච සිදුරක් නේ තියෙන්නේ. හරි. මම මේ සිදුර පොඩ්ඩක් මෙහෙම වහලා අඳින්නම්. අන්න කලින්ට සාපේක්ෂව පොඩ්ඩක් ගැටිච්ච සිදුරක් මම මේ ඇන්දේ. අර වගේම තමයි අප්‍රත්‍යස්ත ඝනකම් බිත්තියක් තියෙනවා පිටත බිත්තියට සාපේක්ෂව. දැන් මොකද වෙන්නේ? මෙයාගේ K+ එකතු වෙනවා. K+ එකතු වෙනවා කියන්නේ මොකද්ද? පාලක සෛලවල ද්‍රාව්‍ය විභවය කියන එක වැඩි වෙනවා. පොටෑසියම් එකතු වෙනකොට. හරිද?
ජල විභවය කියන එක මොකද වෙන්නේ? අඩු වෙනවා. K+ එකතුලා මෙයාගේ දැන් ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩි. එතකොට මේ ඉන්නේ යාබද අපිචර්මීය සෛල වලට සාපේක්ෂව පාලක සෛල වල ළමයි ජල විභවය අඩුයි. මෙයාගේ ජල විභවය අඩුයි. මෙයාගේ ජල විභවය වෙන. හරිද? මෙයාලගේ දැන් මේ විදිහට K+ එනවා. K+ එක රැස් වෙලා තියෙන්නේ දැන් මොකද වෙන්නේ? ජල විභවය අඩුයි. මෙයාලගේ ජල විභවය වැඩි. අන්න ජල විභවය වැඩි, ජල විභවය අඩුයි. ජල විභව අනුක්‍රමණයක් ඇති වෙනවා. වැඩි තැන ඉඳන් අඩු තැනට අනුක්‍රමණයක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ජලය වැඩි තැන ඉඳන් අඩු තැනට ගලාගෙන එනවා. ශක්තියක් ඕනේද? ශක්තියක් ඕනේ. වැඩි තැන ඉඳන් අඩු තැනට ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ ගලාගෙන එනවා. ආශ්‍රිතිය කියන ක්‍රියාවලිය. ආවඩ මතකයි අක්‍රීය පරිවහන ක්‍රමවලදී කතා කරන ආශ්‍රිතිය. පටලයක් කරහා ජලය වැඩි තැන ඉඳන් අඩු තැනට ගමන් කරගෙන යනවා. ආශ්‍රිතියෙන් ජලය ගලාගෙන එනවා. දැන් මොකද උනේ? ආයත් කතාව ඉක්මනට මතක් කරගමු. දවල් කාලෙට යාබද අපිචර්මීය සෛල වලින් පොටෑසියම් අයන පාලක සෛල වලට එනවා. එතකොට මොකද වෙන්නේ? එහෙම එන්නේ කොහොමද? ශක්තිය වැය කරලා තමයි K+ මේ පාලක සෛල වලට එන්නේ. එතකොට මොකද වෙන්නේ? පාලක සෛල වල ද්‍රාව්‍ය විභවය වැඩි වෙනවා. ජල විභවය එතකොට සාපේක්ෂව අඩු වෙනවා. අන්න යාබද අපිචර්මීය සෛල වලට සාපේක්ෂව පාලක සෛල වල ජල විභවය අඩු වුණා. ජල විභවය අඩු වුණාම මොකද වෙන්නේ? එතකොට පාලක සෛලයි යාබද අපිචර්මීය සෛලයි පාලක සෛලයි අතර ජල විභව අනුක්‍රමණයක් ගොඩ නැගුණා. එහෙනම් මොකද වෙන්නේ? පාලක සෛල වල ඉඳන් ආශ්‍රිතයෙන් නැහැ. යාබද අපිචර්මීය සෛල වල ඉඳන් ආශ්‍රිතයෙන් පාලක සෛල වලට ජලය ගලාගෙන එනවා. දැන් මොකද වෙන්නේ? අන්න ජලය ගලන් එනකොට පාලක සෛල පිම්බෙනවා. පාලක සෛල අපි කියනවා ප්‍රසාරණය වෙනවා. හරිද? ශුණ වෙන්න ගන්නවා දැන්. එතකොට මොකද වෙන්නේ? දැන් මෙන්න මෙහෙමනම් හිටියේ. මම මේ ඇඳලා තියෙන්නේ මගේ මේ එක අතක් එක පාලක සෛලයක් මේ අනිත් පාලක සෛලය කියලා හිතන්නකෝ. ජලය එද්දී මෙන්න මේ විදිහට මේක පිම්බෙන්න ගන්න. එතකොට දැන් දෙපැත්තෙන් ඇරෙන්න පුළුවන්ද? බෑ. ඇයි? දෙපැත්තේ මේ විදිහට සෙට් වෙලා ඉන්නේ. එතකොට දෙපැත්තෙන් එයාට මෙහෙම වෙන්න බෑ. මෙහෙම වෙන්න බෑ. මේ දෙපැත්තෙන් සෙට්ලා ඉන්නේ. මොකද වෙන්නේ? පොඩ ප්‍රසාරණය වෙන්න ගන්න. ඒතරේ ප්‍රසාරණයේදී අපි කියනවා අර මේකෙදි වෙන්නේ කියන්නේ ජලය ඇතුළු වෙද්දී මෙන්න මේ කියන අප්‍රත්‍යස්ත ඇතුළු බිත්තිය තරමක් නැමී යාමක් තමයි වෙන්නේ. හරි දෙක පාට මෙහිම ගලවගෙන යන්න එහෙම මුකුත් වෙන්නේ ජලයේ එද්දී සාපේක්ෂව අප්‍රත්‍යස්ත ඇතුළු බිත්තිය තරමක් නැමෙන. ඕන්න බලන්න දැන් මේ තියෙන කෙලින් තියෙන අප්‍රත්‍යස්ත මගේ මේක ඇඟිල්ලක් එක්කව හිටන්න අප්‍රත්‍යස්ත ඇතුළු බිත්තියක් කියලා. ඔන්න ජලය එනවා. ජලයේදී මොකද වෙන්නේ? සාපේක්ෂව අප්‍රත්‍යස්ත ඇතුළු බිත්තිය තරමක් නැමෙනවා. මෙන්න බිත්තිය නැමුණා. හරිද? මෙහෙම තිබ්බ බිත්තිය සාපේක්ෂව නැමුණා. දැන් මොකද වෙන්නේ? ටූටිකා සුදුර විවෘත වුණා. ඕක තමයි සරල කතාව. හරිද? ද්‍රාව්‍ය විභවය වැඩි වුණා. මේ K+ ආවා. ද්‍රාව්‍ය විභවය වැඩි වුණා. ජල විභවය අඩු වුණා. පාලක සෛලයි අපිචර්මීය සෛලයි පාලක සෛලයි අතර ජල විභව අනුක්‍රමණයක් කොට නැගුණා. ජලය ගලාගෙන ආවා. මොකද වෙන්නේ? එතකොට සෛල ප්‍රසාරණය වෙනවා. පාලක සෛල ප්‍රසාරණය වෙනවා. ඒකෙදි සාපේක්ෂව අප්‍රත්‍යස්ත ඇතුළු බිත්තිය පොඩ්ඩක් මෙන්න මෙහෙම නැමෙන්න ගත්තා. එතකොට පූටිකා සුදුර විවෘත. ඒතර ඕක තමයි මේ පූටිකා සුදුර විවෘත වෙන එකේ කතාතර වැහෙද්දි මොකද්ද වෙන්නේ? වැහෙද්දි වෙන්න ඕන දැන් ජලය ටික ඉවත් කරන්න ඕන. එහෙනම් මුලින්ම කරන්න ඕන කවුද? මේක ඉන්න K+ ටික මම වෙන පාටකින් අඳලා පෙන්නන්න. ඔන්න මේක ඉන්න K+ ටික යාබද අපිචර්මීය සෛල වලට ඔන්න යවන්න ඕන. හරිද? යාබද අපිචර්මීය සෛල වලට ගියා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ දැන් ද්‍රාව්‍ය විභවය මොකද වෙන්නේ? අඩු වෙනවා. මෙයාගේ මොකද වෙන්නේ? ද්‍රාව්‍ය විභවය කියන එක වැඩි වෙනවා. ඇයි? මෙයාට සාපේක්ෂව දැන් එකපාරට K+ එන්න ගත්තා. යාබද අපිචර්මීය සෛල වල ද්‍රාව්‍ය විභවය වැඩි. හරිද? මෙයාගේ මොකද වෙන්නේ? ද්‍රාව්‍ය විභවය අඩු වෙද්දී මෙයාගේ ජල විභවය වැඩි වෙනවා. දැන් මොකද වෙන්නේ? පාලක සෛල වල ජල විභවය වැඩි. යාබද අපිචර්මීය සෛල වල ජල විභවය අඩුයි. ඇයි? ද්‍රාව්‍ය විභවය වැඩි. යාබද අපිචර්මීය සෛල වල K+ ඇවිල්ලා. අන්න එතකොට පාලක සෛල වලින් ඉඳන් යාබද අපිචර්මීය සෛල වලට ජල විභව අනුක්‍රමණයෙන් ජලය වැඩි තැන ඉඳන් අඩු තැනට ගලාගෙන ගියා. එතකොට මොකද වෙන්නේ? ජලය ගලාගෙන යද්දී දැන් මෙහෙම විවෘත වෙලා තිබ්බ කුටිකා සිදුර ජලය ගලාගෙන යද්දී හැකිලෙන්න ගන්නවා. හැකිලෙන්න ගිහිල්ලා අර අප්‍රත්‍යස්ත ඇතුළු බිත්ති මෙන්න මෙහෙම තද වෙනවා. විවෘත වෙලා තිබ්බේ පේනව නේද?
ජලය ඉවතට යද්දී යාබද අපිචර්මී සෛල වලට යද්දී මේක මේ විදිහට ආයිත් වැහුණා. ඕක තමයි කතන්දරය ඉතින්. හරිද? ඕක වෙන එක තමයි කතා කරන්නේ. මේ විදිහට තමයි පූටිකා මේ විදිහට වෙනවා කියලා අපි කල්පිතයක් ගොඩනගාගෙන තියෙනවා. ඉතින් ඕක තමයි කතාව. හරිද? හරි. අපි ඉක්මනට රිසෝස් බුක් එක බලාගෙන යන් ඒකේ මොනවද තියෙන කරුණු ටික කියලා. හරිද? කතාව මතක තියාගන්න අදාළ වචන ටික තමයි රචනාවේ එන්න ඕනේ. හරිද? නිකම්ම ජලය ගලාගෙන දැන් ඔයාලා රචනාවේ කියන වැරද්දක් තමයි මම කතාව දන්නේ නැහැ. හැබැයි මේකට අදාළ වචන ටික තියෙනවා. හරිද? ජලය ආශ්‍රිතයෙන් ජලය ගලාගෙන ආ. හරිද? ජල විභවය වැඩි වෙනවා. ද්‍රාව විභවය අඩු වෙනවා. හරිද? ඒ විදිහට අර හරියට වචන ටික ගලපලා පොඩ්ඩක් රචනාව ගොඩ නැගුණා හරි. අපි විස්තර ඉක්මනට බලාගෙන යමු. පේනවද ස්ක්‍රීන් එක? හරි. පූටිකා විවෘත වීමේ හා වැසීමේ යාන්ත්‍රණය. පාලක සෛලවල ශුන්‍යතාව වෙනස් වීම මත පූටිකා සිදුරු විවෘත වීම හා වැසීම රඳා පවතී. කියන්නේ පාලක සෛලවල මේ ප්‍රසාරණය ශුන්‍යතාව හරිද? පිම්බෙන එක, හැකිලෙන එක මත පූටිකා සිදුරු විවෘත වීම හා වැසීම රඳා පවතී. ආශ්‍රිතය මගින් පාලක සෛලවලට දැන් මෙතනදී මේ විවෘත වීම යාන්ත්‍රණය මූලික හැඳින්වීම කරන්නේ මෙන්න මෙහෙම ක්‍රියාවලියක් වුණොත් පූටිකාව විවෘත කරගන්න වහන්න පුළුවන් කියලා. ඒතකොට ඒ කතාව K+ යන්ද කල්පිතයෙන් පැහැදිලි කරගන්න පුළුවන් කියලා තමයි රිසෝස් බුක් එකේ ඊළඟට ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. හරිද? හරි. එහෙනම් ඊළඟට ආශ්‍රිතය මගින් පාලක සෛල තුළට ජලය ගලා යාම සිදු වුවහොත් පාලක සෛලවල ශුන්‍යතාව වැඩි වී සෛල ප්‍රසාරණය වේ. එහෙත් මේ ප්‍රසාරණය සෛලයේ සෑම දිශාවකටම ඒකාකාරව සිද්ධ වෙන්නේ නැහැ. මම අර කිව්වේ හැම දිශාවකටම ඒකාකාරව සිද්ධ වෙන්නේ සාපේක්ෂව අප්‍රත්‍යස්ත ඇතුළු බිත්තිය තරමක් නැමී යාමත් පාලක සෛල දෙක එකිනෙකට ඈත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස පූටිකා සිදුර විවෘත වේ. පාලක සෛල වලින් ජලය ඉවත් වුවහොත් ශුන්‍යතාව අඩු වෙලා ඇතුළත බිත්තිවල වක්‍රතාව අඩු වෙලා කෙලින් වෙලා පූටිකා සිදුර වැහිලා යනවා. හරිද? ඕක තමයි කතාව. එතකොට දැන් කොහොම දෙයක් වුණොත් පූටිකා විවෘත කරගන්න වහගන්න පුළුවන් කියලා එයාලා කියනවා. ඒක අපි K+ යන්ද කල්පිතයෙන් පැහැදිලි කරගන්න. දැන් මේකේ වෙන්න ඕන මොකද්ද? වෙන්න ඕන අපිට කොහොම හරි ජලය ටිකක් ඇතුළු කරලා ශුන්‍යතාව වැඩි කරලා පූටිකා විවෘත කරගත්තා. ජලය ඉවත් කරලා පූටිකා වහගන්න. ඉතින් එහෙම නිකන් ජලය ඉවත් කරන්න බෑනේ. අර විදිහට අයනයක් ඇවිල්ලා ද්‍රාව විභවය වැඩි වෙලා ජල විභව අනුක්‍රමණයක් ගොඩ නැගිලා එහෙමනේ වෙන්න ඕන. ඒතර ඒ ක්‍රියාව තමයි දැන් K+ යන්ද කල්පිතයෙන් පැහැදිලි කරන්නේ. හරි. ඔන්න බලන්න K+ යන්ද කල්පිතය. දිවා කාලයේදී යාබද අපිචර්මීය සෛලවලට යාබද අපිචර්මීය සෛලවල සිට පාලක සෛල තුළට සක්‍රීයව K+ ඇතුළු වීම හා ඒවා පාලක සෛල තුළ එක්රැස් වීම සිදු වේ. සක්‍රීයව කිව්වේ ATP වැය කළා තමයි වෙන්නේ. හරිද? සෛල තුළ දැන් මොකද වෙන්නේ? සාන්ද්‍රණය වැඩි වුණා. මෙය මගින් පාලක සෛලවල ජල විභවය යාබද අපිචර්මීය සෛලවලට වඩා අඩු වේ. එවිට යාබද අපිචර්මීය සෛල තුළට ආශ්‍රිතය මගින් ජලය ගලා යාම සිදු වේ. මේ නිසා පාලක සෛලවල ශුන්‍යතාව වැඩි වෙලා පූටිකා විවෘත වීම සිදු වෙනවා. හරිද? මෙලෙස පාලක සෛල තුළ K+ එක්රැස් වීම සඳහා ශක්තිය අවශ්‍ය වන අතර පාලක සෛල තුළ හරිත ලව ප්‍රභා සංශ්ලේෂණයේදී ඉලෙක්ට්‍රෝන හුවමාරුව මගින් මේ ශක්තිය සපයනු ලැබේ. ඒකත් අපි කතා කරා. ඊළඟට පාලක සෛලවල ඉඳන් K+ යාබද අපිචර්මීය සෛලවලට ඉවත් කිරීම මගින් පූටිකා වැසීම සිදු කරනවා. මෙවිට බාහිර ආශ්‍රිතය සිදු වෙලා අතනදී වුණේ අන්තරාශ්‍රිතය. හරිද? යාබද අපිචර්මීය සෛලවල ඉඳන් පාලක සෛල වලට ආව දැන් බාහිර ආශ්‍රිතයක් කරා බාහිර ආශ්‍රිතයෙන් ජලය ඉවත් කරලා ශුන්‍යතාව අඩු වෙනා පූටිකා සිදුරු වැහිලා යනවා. හරිද? ඊට අමතරව ඇබ්සිසික් අම්ල මගින්ද K+ යන්ද කල්පිතයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා කියලා කියනවා. ඒ කියන්නේ නියඟ වගේ තත්ත්වවලදී මොකද කරන්නේ? ඇබ්සිසික් අම්ලය පාලක සෛල වලට ඇවිල්ලා ඉක්මනට K+ ටික පිට කරලා දානවා. යන්න කියලා K+ ටික ඉක්මනට පිට කරලා දාලා පූටිකා සිදුර වහලා දානවා. ඒක ඔය කතා කරන්නේ. හරිද? දැන් මේ රචනාව ලියද්දි ළමයි ඕන වෙන්නේ හරි වචන ටික. හරිද? සක්‍රීයව K+ එකතු වුණා. ඊට පස්සේ අර පිළිවෙලක් කියන්නේ හැමතිස්සෙම සක්‍රීයව K+ එකතු වුණා. K+ එකතු වුණාන් පස්සේ මොකද වෙන්නේ? සාන්ද්‍රණය වැඩි වුණා. සාන්ද්‍රණය වැඩි වෙද්දි මොකද වෙන්නේ? ජල විභවය අඩු වුණා. ජල විභවය අඩු වුණාන් පස්සේ ඒක යාබද අපිචර්මීය සෛල වලට වඩා අඩු වුණා. එතකොට ජල විභව අනුක්‍රමණයක් ගොඩ නැගුණා. අන්න ජලය ආශ්‍රිතයෙන් ගලාගෙන ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ශුන්‍යතාව වැඩි වුණා. ශුන්‍යතාව වැඩි වුණාම ප්‍රසාරණය වෙන්න පටන් ගත්තා. ඒ ප්‍රසාරණය ඒකාකාර නැහැ. අප්‍රත්‍යස්ත ඇතුළු බිත්තියේ තරමක් නැමී යාමක් සිද්ධ වුණා. අන්න ඒ විදිහට අර ෆ්ලෝ එකක් විදිහට ලස්සනට ගලාගෙන යන්න මතක් කරගන්න. හරිද? ඔකේ නිකන් තැන් තැන් වලින් ලියන්න එපා. මේක ලේසි. මේ එක ලේසි. පියවර ටික මතකයි නම්
ලස්සන්ට එසේ එක ගොඩනගා ගන්න පුළුවන්. හරි. එතකොට මේකේ තියෙනවා නියම් කාලයේදී පූටිකා සිදුර වැසී යාමට ඇබ්සිසික් කම්බල කාර්යභාරය මතක තියාගන්න. ස්ට්‍රක්චර්ස් වල එහෙම අහනවක ජලහිඟ තත්ත්වවලට ප්‍රතිචාරයක් විදිහට ශාක මුල් සහ පත්‍ර මගින් ඇබ්සිසික් කම්බලේ නිපදවනවා. කවුද නිපදවන්නේ? ශාක මුල්, ශාක පත්‍ර. මේකත් එක්කම මතක තියාගන්න. හරිද? ඇබ්සිසික් කම්බලේ නිපදවීමෙන් පාලක සෛලවල K+ ඉවත් කිරීම මගින් පූටිකා සිදුරු වහනවා. ඒ හින්දා ශාක මැලවීම අඩු කරනවා. ඊළඟට පූටිකා ක්‍රියාකාරීත්වයට බලපාන සාධක. දිවා කාලයේදී පූටිකා විවෘත වන අතර බොහෝ විට රාත්‍රී කාලයට වැසී යයි. ආලෝකය පාලක සෛල තුළ K+ එක් රැස්වීම උත්තේජනය කර. ඒක අපි කිව්වේ දිවා කාලයේදී ආබදපි චර්මීය සෛලවල ඉඳන් පාලක සෛලවලට K+ සක්‍රීයව ඇතුළු වෙනවා කියලා. හරිද? දවල්ට මේක K+ එකතු වෙන එක උත්තේජනය කරන. එහෙනම් දිවා කාලයේද රාත්‍රී කාලයේද කියන එක ඔන්න බලපානවා. අදක් පූටික කුටීරය තුළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩුවීම නිසා පූටිකා විවෘත වේ. ඉතින් මේ කැල්වින් සයිකල් එක කරන්න ඇතුළට කාබන් ඩයොක්සයිඩ් ගන්න. ඒතකොට ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් අඩුයි නම් පූටිකා විවෘත කරලා කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර ගන්න එක තමයි කරන්නේ. පාලක සෛල වල අභ්‍යන්තර ගටිකාව මගින් පූටිකා සිදුරු විවෘත වීමේ සහ වැසීමේ දෛනික රිද්මය පාලනය කරයි. ඒ කියන්නේ යම් මොකද අපි කියන්නේ බයොලොජිකල් ක්ලොක් එකක් කියලා කියන්නේ. මේ ඒ කියන්නේ ශාකය දන්නවා මෙච්චරක් ජලය පිට කරන්න ඕන. හරිද? මේ කාලය තුල තමයි පූටිකාව විවෘත කරලා තියන්න ඕන. දැන් පූටිකාව වහන්න ඕන. ඒක දෛනිකව වෙන විදිහක් තියෙනවා. හරිද? අවශ්‍ය ජලය ටිකක් පිට කරා. ඒ විදිහට දෛනිකව මේක සිදුවෙන ක්‍රියාවක්. එතකොට ඒක පාලනය කිරීම සිදු කරනවා. ඊළඟට නියඟය අධික උෂ්ණත්වයේ සුළං වැනි පාරිසරික ආතත්ත මගින් දිවා කාලය තුල පූටිකා වැසියාම සිදු කරයි. නියඟය අධික උෂ්ණත්වය හරි. එතකොට ඒවෙන් අර අපි අතනත් කතා කරන මේ වගේ තත්ත්වවලදී ඇබ්සිසික් කම්බලයක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ සුළඟ. සුළඟදී මොකද වෙන්නේ? සුළඟ වැඩි නම් පාලක සෛලවල තියෙන අර මොනවාද ස්ථාවර තුනී වායු ස්තරය ගලාගෙන යනවානේ. එතකොට එතනදී මොකද වෙන්නේ? ජලය වාෂ්ප වෙන එක වැඩි. හරිද? එතකොට නියඟය අධික උෂ්ණත්වයේ සුළං වැනි පාරිසරික ආතත්ත මගින් දිවා කාලය තුලදී පූටිකා වැසියාම සිදු කරන. එහෙනම් මේ ටික මතක තියාගන්න ව්‍යුහ රට වලට අහනවා නිතරම. එසේ එකෙත් දැන් ඔයාලා ලියන්න ඕන. මාකින් එක දීලා තියෙන මාකින් එකේ පොයින්ට්ස් ටික ලස්සනට කඩලා තියෙනවා. පාඩම් කරගන්න. පාඩම් කරලා රෑ 10 Zoom session එකට join වෙන්න. එතකොට මේ වීඩියෝ එක අලුතින්ම බලන ළමයෙක් ඉන්නවා නම් අපේ YouTube channel එකේ මුලින්ම දාලා තියෙනවා වීඩියෝ එකක්. මොකක්ද මේ program එක? මොකක්ද මේ වෙන්නේ කියන එක. අපි 2026 A level exam එකට target කරලා අනුමාන රචනා ටික ලියන එක තමයි යන්නේ. ඒ විස්තර ටික YouTube එකේ තියෙනවා. ඒ ටික බලන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ යාළුවන්ටත් share කරන්න. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි රෑ 10 Zoom session එකෙන් හම්බෙමු. කට්ටියම පාඩම් කරලා සූදානම් වෙමු. හරිනේ.